අද අපි කතා කරන්නේ ලෝකේ හොඳම පිළිකා ඖෂධය ගැන. ඉතින් ඇයි මම මේකට ලෝකේ හොඳම පිළිකා ඖෂධය කියලා කියන්නේ? මේ වීඩියෝ එක අවසානයේ ඔබටම තේරෙවි මේ ඖෂධය තමයි ලෝකයේ තියෙන හොඳම පිළිකා ඖෂධය කියලා. මම මේ ඖෂධය ගැන කතා කරන්න කලින් මේ ඖෂධයේ තියෙන විශේෂ කාරණාවක් ගැන කියලාම මම කතාව පටන් ගන්නවා. මේ ඖෂධය තමයි 2024 අවුරුද්දේ ලෝකයේ තියෙන සියලුම ඖෂධ අතරින්, ඒ කියන්නේ පිළිකාවලට දෙන ඖෂධ විතරක් නෙවෙයි, බටහිර ඖෂධ, ඒ කියන්නේ ලෝකයේ තියෙන සියලුම බටහිර ඖෂධ අතරින් 2024 අවුරුද්දේ වැඩිම ආදායම උපයලා තියෙන ඖෂධය. ඒ ආදායම ඩොලර් බිලියන 30කට ආසන්නයි. ඔබට ඩොලර් බිලියන 30ක් කිව්වට එකපාරට මේකේ තියෙන විශාලත්වය ගැන තේරෙන්නේ නැති වෙයි. ඔබ දන්නවා ඇති ලංකාවට ආර්ථික අර්බුදය ආවට පස්සේ IMF එකෙන් අපිට ණය මුදලක් හම්බුණා. මෙන්න මේ ණය මුදලේ ප්‍රමාණය වුණේ ඩොලර් බිලියන 3ක් වගේ ප්‍රමාණයක්. ඒකත් ලැබුණේ අපිට වාරික වශයෙන්. මං හිතන්නේ තවමත් ඒ වාරික ටික සම්පූර්ණයෙන්ම අපිට හම්බෙලත් නැහැ. එතකොට ඇමරිකාවේ මාක් ඇන්ඩ් කෝ කියන සමාගම විසින් නිෂ්පාදනය කරපු කීටුඩා කියන ඖෂධය 2024 විතරක් ලබපු ආදායම වෙන්නේ ඩොලර් බිලියන 30ක්. මේ ඖෂධයේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි කීටුඩා කියන්නේ. එතකොට මේ ඖෂධයේ ඖෂධීය නාමය වෙන්නේ පෙම්බ්‍රොලිසිමැබ්. මේ ඖෂධය හොයාගන්නේ 2008. 2015 වෙනකම් මෙයාලා රිසර්ච් කරලා ක්ලිනිකල් ට්‍රයල් කරලා 2014 සැප්තැම්බර් 4 වෙනිදා මේ ඖෂධයට ඇමරිකානු ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හම්බෙනවා. ඊළඟට 2015 දී යුරෝපියානු ඖෂධ නියාමන අධිකාරියත් අනුමැතිය හම්බෙනවා. එදා ඉඳලා අද දවස වෙනකම්ම මේ ඖෂධය ලෝකේ ගොඩක් රටවල් පාවිච්චි කරනවා. මේ ඖෂධය 2008 නිෂ්පාදනය කරපු නිසා 2028 වෙනකම් මේ මාක් ඇන්ඩ් කෝ කියන සමාගමට මේ ඖෂධයේ පේටන්ට් බලපත්‍රය හිමි වෙලා තියෙනවා. ඒක නිසා 2028 වෙනකම්ම වෙන කිසිම සමාගමකට මේක කොපි කරන්න බෑ. ඒක නිසා මේ ඖෂධයේ මිලත් අනිත් ඖෂධ වලට සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් ගන්න. සාමාන්‍ය ලංකාවේදී බහුලව දෙන කීමෝതെරපි ඩ්‍රග් වලට වඩා මේ ඖෂධය විශේෂයි. මොකද මේ ඖෂධයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියට. සාමාන්‍යයෙන් කීමෝതെරපි ඖෂධයක් රෝගියෙක්ට දෙනකොට කරන්නේ මේ ඖෂධයෙන් පිළිකා සෛල මරනවා. පිළිකා සෛලත් එක්ක ඇඟේ තියෙන අනිත් සෛල වුණත් මැරෙන්න පුළුවන්. හැබැයි මේ ඖෂධයෙන් කරන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි. පිළිකා සෛලවල තියෙනවා PDL1 කියලා ප්‍රෝටීනයක්. මෙන්න මේ ප්‍රෝටීනය නිසා පිළිකා සෛලවලට පුළුවන් අපේ ඇඟේ තියෙන අනිත් සෛලවල අස්සට වෙලා හැංගිලා ඉන්න. මේ PDL1 කියන ප්‍රෝටීනය නිසා අපේ ප්‍රතිශක්ති පද්ධතියට හැකියාවක් නැහැ මේ පිළිකා සෛල හොයාගෙන විනාශ කරන්න. හැබැයි අපේ මේ ඖෂධයට හැකියාව තියෙනවා පිළිකා සෛල හොයාගෙන ගිහිල්ලා පිළිකා සෛලවල තියෙන PDL1 කියන ප්‍රෝටීනය අක්‍රිය කරලා දාන්න. අන්න ඒක නිසා අපේ ප්‍රතිශක්ති පද්ධතියට හැකියාව වෙනවා පිළිකා සෛල හොයාගෙන විනාශ කරලා දාන්න. මේ කීටුඩා කියන ඖෂධය අයත් වෙන්නේ මොනොක්ලෝනල් ඇන්ටිබොඩි කියන ඖෂධ කාණ්ඩයට. සාමාන්‍යයෙන් කීමෝതെරපි ඩ්‍රග් එකක් දුන්නට පස්සේ එන කොණ්ඩයාම වගේ අතුරු ආබාධ මේ ඖෂධ නිසා ඇති වෙන්නේ නැහැ. මේ කීටුඩා කියන ඖෂධය පිළිකා වර්ග 20කට වඩා වැඩි ප්‍රමාණයකට ඉතා හොඳින් ක්‍රියා කරනවා කියලා තමයි මේ මාක් ඇන්ඩ් කෝ සමාගම කියන්නේ. ඒක උන් කියනවා විතරක් නෙවෙයි, ඒක උන් ක්ලිනිකල් ට්‍රයල් කරලා ඔප්පු කරලා ඉවරයි. දැනට අවුරුදු 10කට වඩා වැඩි කාලයක් මේ ඖෂධය ලෝකේ ගොඩක් රටවල් වල පාවිච්චි කරනවා. හැබැයි අවාසනාවකට තවමත් ලංකාවේ මේ ඖෂධය පාවිච්චි කරන්නේ. මේ ඖෂධය මාත්‍රා දෙකකින් එනවා. ඒ කියන්නේ මිලිග්‍රෑම් 200 වයලයක් එනවා. අනිත් එක මිලිග්‍රෑම් 400 වයලයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කුප්පි වර්ග දෙකක් එනවා. මිලිග්‍රෑම් 100ක එකකුත් තියෙනවා. නමුත් ඒක වැඩිපුර පාවිච්චි කරන්නේ නැති නිසා මම මේ වෙලාවේ ඒක උදාහරණයකට ගන්නේ නැතුව ඉන්නවා. රෝගියාගේ තත්ත්වය බලලා මිලිග්‍රෑම් 200 වයල් එක පාවිච්චි කරනවද මිලිග්‍රෑම් 400 වයල් එක පාවිච්චි කරනවද කියලා තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින්. මිලිග්‍රෑම් 200 වයල් එක ගන්නවා නම් මිලිග්‍රෑම් 200 වයල් එක සති 3න් 3 විදින්න ඕන. මිලිග්‍රෑම් 400 වයල් එක ගන්නවා නම් මිලිග්‍රෑම් 400 වයල් එක සති 6න් 6 විදින්න ඕන. නිෂ්පාදකයා කියන විදිහට මේ ඖෂධයේ ප්‍රතිකාරය වෙන්නේ සාමාන්‍යයෙන් පිළිකාවේ අවම මට්ටමේ පවතින රෝගියෙක් නම් ඒ වගේ රෝගියෙක්ට අඩුම වශයෙන් මාස 6ක්වත් මේ ඖෂධය පාවිච්චි කරන්න වෙනවා. රෝගයේ උපරිම මට්ටමට ළඟා වුණු රෝගියෙක් නම් මේ ඖෂධය අවුරුදු 2ක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට රෝගියාගේ තත්ත්වය බලලා වෛද්‍යවරයා විසින් තීරණය කරනවා මේක මාස 6ක් පාවිච්චි කරන්න ඕනද, එහෙමත් නැත්නම් අවුරුදු 2ක් පාවිච්චි කරන්න ඕනද, එහෙමත් නැත්නම් මේ අතරේ කාලයක් පාවිච්චි කරන්න ඕනද කියලා. කොහොම වුණත් මිලිග්‍රෑම් 200 වයල් එක ගත්තොත්
සති 3 විදින්න ඕන. මිලිග්‍රෑම් 400 වයිල් එකක් ගත්තොත් සති 6න් 6 විදින්න ඕන. මේ ඖෂධය විදිනවා කිව්වට මේක රෝගියට ලබා දෙන්නේ ඉන්ෆියුෂන් එකක් ආධාරයෙන්. ඒ කියන්නේ විනාඩි 30ක් සේලයින් එකක් යනවා වගේ තමයි මේ ඖෂධය රෝගියාට ලබා දෙන්නේ. ඊළඟට තමයි වැදගත්ම කතාවේ. මේ ඖෂධයෙන් සම්පූර්ණ ප්‍රතිකාරයක් ලබා ගන්න නම් කොච්චර මුදලක් වියදම් වේද? අපි මේකේ තනි වයල් එකක මිල විතරක් හොයලා වැඩක් නැහැ. මොකද තනි වයල් එකක් විතරක් විදලා මේකේ සම්පූර්ණ ප්‍රතිකාරය ලබා ගන්න බෑ. මං කිව්ව විදියට මිලිග්‍රෑම් 200 නම් සති 3 අවම මාස 6ක් උපරිම අවුරුදු 2ක් දක්වා විදින්න ඕන. පිළිකාවේ අවම මට්ටමේ රෝගියෙක්ට කොච්චර මුදලක් යනවද? උපරිම මට්ටමේ රෝගියෙක්ට කොච්චර මුදලක් යනවද කියලා අපි දැන් පොඩි ගණනය කිරීමක් කරලා බලමු. අපි දැන් එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහින් බලමු මේ වයල් එකක මිල කොච්චර වෙනවද කියලා. මෙන්න මේ තියෙන එයාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඒකේ කොස්ට් එක බලමු. මෙන්න මෙතන තියෙනවා ලිස්ට් ප්‍රයිස් එක. සති 3 දෙන එක නම් $10031ක් වෙනවා ඩොලර් වලින්. සති 6 දෙන එක ඩොලර් වලින් 24000 ගණක් වෙනවා. මේ සති 3 දෙන එක කියලා කියන්නේ මිලිග්‍රෑම් 200 වයල් එක. සති 6 දෙන එක කියලා කියන්නේ මිලිග්‍රෑම් 400 වයල් එක. අපි මෙතනදී පොඩි ගණනය කිරීමක් කරගන්න ඕන නිසා මම මේකෙදි මිලිග්‍රෑම් 200 වයල් එක විතරක් ගන්නවා. මේ මිලිග්‍රෑම් 200 වයල් එක අපිට ඩොලර් වලින් තියෙන මේක රුපියල් වලට පරිවර්තනය කරගෙන බලමු. මිලිග්‍රෑම් 200 වයල් එකක මිල ඔබට පේනවා ඇති $1,37,000කටත් වඩා වැඩි මුදලක් වෙනවා. එක කුප්පියක මිල විතරක් ආසන්නව $1,37,000ක් වෙනවා. එතකොට අවම මට්ටමේ පිළිකාවක් තියෙන රෝගියෙක්ට මේ ඖෂධයෙන් වයල් 8ක් විදින්න වෙනවා. එතකොට $1,37,000 8ක් කෝටි 3කට ආසන්න මුදලක් එනවා. පිළිකාවේ උපරිම මට්ටමේ ඉන්න රෝගියෙක්ට මේ ඖෂධයේ උපරිම ප්‍රතිකාරය දෙන්න නම් සති 3 විදින්න මේ ඖෂධයෙන් වයල් 35ක් යනවා. එතකොට $1,37,035ක් කෝටි 13කට ආසන්න මුදලක් යනවා. එතකොට ඔබට තේරෙනවා ඇති ඇයි මේ ඖෂධය තවමත් ලංකාවට ආවේ නැත්තේ කියලා. මේ ඖෂධය මෙච්චර මිල වෙලා තියෙන හේතුව තමයි මේ මාක් ඇන්ඩ් කෝ කියන සමාගමට තවමත් මේ ඖෂධයේ පේටන්ට් බලපත්‍රය හිමි වෙලා තියෙනවා. මේ ඖෂධයේ පේටන්ට් බලපත්‍රය අහිමි වෙන්නේ උන්ට 2028. ඒ වුණාට සතුටු හිතෙන ආරංචියකුත් තියෙනවා. මොකද ඉන්දියාවේ පේටන්ට් නීති ලෝකයේ අනිත් රටවල් වලට වඩා වෙනස්. ඉන්දියාව අද දවස වෙනකොටත් මේ කීටුඩා කියන ඖෂධයට කොපියක් ගහලා ඒක හදලා ඒක අනුමැතියට දාලා ඉවරයි. එයාලා කියනවා 2026 මැද භාගය වෙනකොට මේ ඖෂධය වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා. අපි මේ කොපි එක ගැන පොඩ්ඩක් කතා කරමු. කීටුඩා කියන ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක තරම් හොඳ නැති වුණාට මේ ඖෂධයනොත් ඒ කීටුඩා කියන ඖෂධය හා සමාන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි මේ වගේ ඖෂධ වලට කියනවා බයෝසිමිලර් ප්‍රොඩක්ට් කියලා. අපිට මේ කීටුඩා කියන ඖෂධය ලංකාවට ගේන්න බැරි වුණත් මේ කොපි එක බොහෝ විට ලංකාවට ගේන්න පුළුවන් වෙයි. සමහර විට 2027 වගේ වෙනකොට රජයේ රෝහල් වලත් මේ ඖෂධය බොහෝ විට තියෙන්න පුළුවන්. කොහොම වුණත් මාක් ඇන්ඩ් කෝ කියන මේ සමාගම කීටුඩා කියන ඖෂධයෙන් විතරක් 2015 ඉඳලා 2024 වෙනකොට ඩොලර් බිලියන 130කට වඩා වැඩි මුදලක් ආදායම උපයලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන සම්පූර්ණ ණය මුදලටත් වඩා මේ මුදල විශාල මුදලක්. මෙන්න මේ වගේ සමාගමක් ලංකාවේ තිබුණා නම් අපිට තියෙන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු ලැබිලා තියෙන්න පුළුවන්. මම හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් ලෝකයේ තියෙන හොඳම පිළිකා ඖෂධය ගැන යම්කිසි කරුණු ටිකක් දැනගන්න ඇති කියලා. අලුත් බෙහෙත් කතාවක් එක්ක අලුත් දවසක හමු වනතුරු ඔබට සුබ දවසක්.